මේ දවස්වල හැමෝම බලන්නේ කොහොමද ගෙදර ඉඳන් කීයක් හරි උපයා ගන්න පුළුවන්ද කියලා. ඉතින් රස්සාවක් කරලා ඇවිල්ලා හවස් වරුවේ පැය කිහිපයක් වැඩ කරලා, පැය දෙකක් වගේ පොඩි කාලයක් වැඩ කරලා මාසෙකට එකකට වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. ඉතින් දවසකට 4000කට 3000කට වඩා වැඩි මුදලක් උපයා ගන්න පුළුවන් මේ රැකියාවල් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් මාසෙකට ඒ ඔක්කොම එකතු වුණාට පස්සේ ලොකු මුදලක් ඔයාලට උපයා ගන්න පුළුවන්. මේ රැකියාවල් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ මුල ඉඳලා අග වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකේ හැම තැනක්ම ඔයාලට වැදගත් වෙන කරුණු තමයි තියෙන්නේ. කොහොමද රැකියාවල් එක්ක සම්බන්ධ වෙන්නේ වගේ ගොඩක් වැදගත් කරුණු මේකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම මේ රැකියාවල් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඔයාලා ගෙදරටම ගෙනල්ලා දෙනවා කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. රැකියාවල් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය අපිට දැනගන්න ලැබුණා. ඒගොල්ලොත් මේ රැකියාවල් එක්ක සම්බන්ධ වෙලා ගෙදර ඉඳන් රැකියාවක් කරන අයත් මේකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන අය ඉන්නවා. රැකියාව නොකරන අයත් මේකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන අය ඉන්නවා. මාසෙකට ලොකු මුදලක් කියලා උපයන ෆැමිලි වල කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ විස්තර අපිට පැහැදිලි කරලා දුන්නේ. මුලින්ම ගත්තොත් පැන්සල් ඇසුරුම් කරන රැකියාව මොකද ගිය දවස්වල ගොඩක් ලොකුවට ඒක ව්‍යාප්ත වෙලා තිබුණා. පසුකාලීනව ගොඩක් කට්ටිය අඩු වෙලා තිබුණ ඒ රැකියාවල් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවශ්‍ය කට්ටිය. ඉතින් නැවත පටන් අරගෙන තියෙනවා පැන්සල් ඇසුරුම් කිරීමේ රැකියාව. ඉතින් මේක ගොඩක් අයට කරන්න පුළුවන් හොඳ පහසු රැකියාවක්. කැම්පස් එකක වැඩ කරන ළමයිට උනත් අධ්‍යාපනය හදාරන ගමන් උනත් මේ රැකියාවත් එක්ක වැඩ එකතු සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. ඉතින් මේකේ මාසෙකට ලක්ෂයකට වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ. දවසකට රුපියල් 3000කට 4000ක වගේ මුදලක් පැය දෙකක් තුනක් වගේ ඇතුළත උපයන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ පැහැදිලි කරන්නේ. මොකද මේකේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා දෙනවා සහ එයාලා පැමිණ රැගෙන යනවා නැත්නම් එයාලගේ වෑන් එකට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඊළඟ රැකියාව ගත්තොත් කොණ්ඩකට වැසුරුම් කිරීමේ රැකියාව. ඉතින් මේකත් ඒ වගේම තමයි. මේකෙත් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සියල්ලම නිවසටම ගෙනල්ලා දෙනවා. නැත්නම් ඔබ ඇනවුම් කරන ස්ථානයට ගෙනල්ලා දෙනවා. ඔබ නිෂ්පාදනය කරාට පස්සේ ඒ කියන්නේ මේ වගේ ක්ලිප් ගහලා පැක් කරලා දෙන්න තමයි යට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ යාලා ඇවිල්ලා අරගෙන යනවා. ඒ වගේම මාසෙකට හොඳ මුදලක් උපයන්න පුළුවන් සෑම රැකියාවක් තමයි මේක. ඉතින් ඊළඟට තියෙන්නේ හදුන්කූරු ඇසුරුම් කිරීම. ඉතින් මේකත් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නිවසටම යාලා ගෙනල්ලා දෙනවා. පැක් කරන්න ඕන කොහොමද? එතකොට පැක් කරන විදිය සහ මුදල් ලබා ගන්න විදිය හැම දෙයක්ම යාලා පැහැදිලි කරනවා. මොකද මේවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය අපිට කතා බහ කරලා අපිට උත්තර කියලා තියෙනවා. ඉතින් එයාලත් මාසෙකට ලොකු මුදලක් උපයනවා කියලා තමයි එයාලා කියන්නේ. අනිවාර්යයෙන්ම 80කට වඩා වැඩි මුදලක් එයාලට උපයා ගන්න පුළුවන් වුණා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ පළවෙනි අධ්‍යයනයේම. අවශ්‍ය කරන මුදල මොකද නිවසටම ගෙනල්ලා දෙනවා වගේම පැමිණ රැගෙන යනවා. ඉතින් මේක ඊළඟ රැකියාව තමයි ඉටිපන්දම් නිෂ්පාදනය කිරීමේ රැකියාව. ඉතින් ඉටිපන්දම් නිෂ්පාදනය කිරීම ගත්තොත් ගොඩක් පහසු රැකියාවක්. මේක ගෙදර ළමයෙක් වුණත් ඒක ඉන්න ගමන් වුණත් කරන්න පුළුවන් හොඳ රැකියාවක් මේක. කිසිම අපහසුවක් නැහැ. ඉතින් මම ඔයාලට පැහැදිලි කරන්න කොහොමද මේ ව්‍යාපාරයක සම්බන්ධ වෙන්නේ කියලා. මේ ව්‍යාපාරයක සම්බන්ධ වෙන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාට ඒ ලින්ක් එකෙන් පුළුවන් යන්න. ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයාට කැමති රැකියාවක් තෝරා ගන්න පුළුවන්. ඔයා කැමති රැකියාවක් තෝරාගෙන ඔයාගේ මොබයිල් නම්බර් එක දෙන්න ඕන. මොබයිල් නම්බර් එක ඉල්ලන්නේ ඔයාලව සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ මොබයිල් නම්බර් එකට තමයි ඒගොල්ලෝ ඔයාලව රෙජිස්ටර් කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ මොබයිල් නම්බර් එක අවශ්‍යයි. ඔයාලව රෙජිස්ටර් කරගත්තා කියලා ඔයාට OTP කෝඩ් එකක් එනවා. ඉතින් ඒ OTP කෝඩ් එක අනිවාර්යයෙන්ම නැවත ටයිප් කරලා සබ්මිට් කරන්න ඕන. සබ්මිට් කරාට පස්සේ ඔයාලව සාර්ථකව මේ රැකියාවල් එක්ක සම්බන්ධ කරගන්න. ඔයාලගේ මොබයිල් එක ළඟ තියාගන්න. මොකද මෙයාලා ආයතනයෙන් ඔයාලට කෝල් එකක් ගන්නවා. ඉතින් ඊට පස්සේ හරිම පහසුවෙන් ඔයාලට මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මාසෙකට හොඳ ආදායමක් උපයා ගන්න පුළුවන් රැකියාවක් තමයි මේක. ඉතින් ඔයාලත් ඉක්මනට සම්බන්ධ වෙලා හොඳ මුදලක් උපයා ගන්න.